This is my package. දැන් මම වොයිස් කරනවා දැක්කම බබත් වොයිස් කරන්න හදනවා. ඉතින් මම ඒකෙන්ද පුංචි වොයිස් කට් එකක් එයාගෙන් ගත්තා. මේ තියෙන බබාගේ බ්‍රෙක්ෆාස්ට් එක එග් ටෝස්ට් තමයි බ්‍රෙක්ෆාස්ට් එකට දුන්නේ. ගොඩාක් දුරට මම මෙහෙම තමයි බබාට බ්‍රෙක්ෆාස්ට් දෙන්නේ. මොකද ඒක හදා ගන්නත් ලේසි. ඒ වගේම සම්පූර්ණ කෑම වේලක් නේ. මම මේ දෙක විතරක් හදලා දෙන්නේ නැහැ. ගොඩාක් දුරට මොනවා හරි තව එකතු කරනවා. පලා වර්ගයක් හරි තලයට හරි ඒ වගේ මොනවා හරි එකතු කරනවා. ගොඩක්ම මොනවා හරි පලා වර්ගයක් තමයි එකතු කරන්නේ. ඉතින් ඒක හදා ගන්නත් ලේසි. ඒකින්ද මම බබාට මේ වගේ දෙයක් දෙන්න බලනවා. මොකද නර්සරි යන කාලේක වුණත් ලේසි ඉක්මනට කවාගෙන යන්න පුළුවන්. මගේ බබා පත් කන්න හොර බබෙක්ින්ද මට මේ කෑම එක උදේට කවා ගත්තාම අනිත් වෙලේ කවා ගන්න හොඳටම කාලේ තියෙනවා. මොකද නැත්තම් බත් කවා ගන්න ගියාම ගොඩක් වෙලා යනවනේ. වෙලා අරන් කවන්නත් බෑ. දැන් මම උපරිම පැයකට අඩු කාලෙකින් කවා ගන්න උපරිම try කරනවා. ඉතින් ඒකෙන්ද එහෙම වුණාම එයාට කැවෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකෙන්ද මට ලේසි මේ වගේ දෙයක් උදේට එයාට දෙන්න එක. This is my illness. මේ තියෙන බබාගේ උදේ කෙටි වේලට මම මුගුන් වැන්න සහ මුරුංග කොළ එකතු කරපු කොළ කැඳ එකක් හදාගන්න තියෙන්නේ. බත් හොඳට බ්ලෙන්ඩ් කරලා හොඳටම උකු පොල් කිරි වලින් තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් බබාට කැඳ දෙද්දි මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ මගේ කැඳ වීදුරුව. ඉතින් බබාට මේ වගේ දේවල් දෙද්දි එයාගේ කප් එක තමයි දෙන්නේ. රස්නේ දේවල්නේ. මේ තියෙන බබාගේ දවල් ප්‍රධාන වේල. ඉතින් මම මේකන එග් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මම මේකට එළවලු විදියට කැරට් බෝන්චි සහ මල්ගෝව අරගෙන තියෙනවා. බිත්තර දෙකක් එකතු කරගෙන තියෙනවා. මොකද අට බබාට දෙන්නටම හැදුවේ. හවස කෙටි වේලට දුන්නේ සව්බරි බිස්කට් එක තේ. ඉතින් මගේ බබා බිස්කට් වගේ දේවල් ගොඩක් කන බබෙක් නෙමෙයි. එයා මොන දේ වුණත් කන්නේ හරි පොඩ්ඩයි. ඉතින් මේකෙන් එක බිස්කට් එකයි කෑවේ. මට අද කෙටි වේලට මුකුත් හදාගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒකෙන්ද තමයි මෙහෙම දුන්නේ. තේ දෙන්නේ ගොඩාක් කහට අඩුවෙන් දාලා තමයි තේ දෙන්නේ. නිතරම දෙන්නේ නැහැ. මම බොනවා දැක්කොත් ඉල්ලනවා. ඉතින් මම නිතරම බොන්නේ නැහැ. බිව්වත් බබාට හොරෙන් තමයි බොන්නේ. ඉල්ලුවත් අර වගේ කහට අඩුවෙන් දාලා තේ පොඩ්ඩක් එයාට හදලා දෙනවා. මගේ බබාට රෑට කිරිබත් මම නිතරම දෙනවා. ඉතින් සමහර අය ඉන්නවනේ කිරිබත් සීතල කෑමක් ඉඳලා රෑට දෙන්නේ නැති. ඉතින් මගේ බබාට නම් මෙච්චර කාලයකට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක හින්දා මම දෙනවා එයාට. එයා සමහරවිට චීස් යෝගට් ඒ වගේ ඒවත් කනවා රෑට. අදට ගිහින් එන්නම්. ඉක්මනින්ම මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙනවා. හැමෝටම බුදු සරණයි.